සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාට. හැමෝටම බෑ තමන්ගේ නොවන දරුවෙක්ට ආදරණීය මවක් පියෙක් වෙන්න. කිසිම ලේ බැඳීමක් නොමැතිව දරුවන්ගේ යහපත පමණක් ප්‍රාර්ථනා කරන මිනිසුන් තමයි ගුරුවරු කියන්නේ. ඉතින් වචනයෙන් කියලා නිම කළ නොහැකි තරම් මහඟු සේවයක් ඉටු කරන ආදරණීය ගුරු දෙමව්පියන් අගයන්නටයි මේ සූදානම. සෑම සුබ කටයුත්තකම ආරම්භයට මත්තෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම බෞද්ධයන් වන අපගේ සිරිතක්. එසේනම් අප සම පංචශීලයේ පිහිටුවීමට මාගේ මේ පාද නමස්කාර පූර්වක ආරාධනය අප දහම් පාසලේ ස්වාමීන් වහන්සේටයි. හොඳයි, පංචශීලයේ සමාදන්ව සඳහා තෙවරන් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ สมาธิยามิ อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิහොඳයි සාදු කියන්න. ස්වාමින් වහන්සේට අපගේ ගෞරවපූර්වක ස්තුතිය. චිරාගත සම්ප්‍රදාය අනුකූලව පොල් තෙල් පහන් සිළු දල්වමින් උත්සව සභාව ඒකාලෝක කිරීමට කේ සංජය පුෂ්ප කුමාර ගුරු පියාණන්ටත් WA ගයන් කමන්ත ගුරු පියාණන්ටත් B දුලන් චමුදිත ගුරු පියාණන්ටත් WA සෝමාවතී ගුරු මෑණියන්ටත් U සරණලතා ගුරු මෑණියන්ටත් කමලා ගී කියනගේ ගුරු මෑණියන්ටත් WA අමිතා පද්මනී ගුරු මෑණියන්ටත් MA රෙසිකා මල්ලිකාරච්චි ගුරු මෑණියන්ටත් PV අරුණි ජයතිස්ස ගුරු මෑණියන්ටත් R ලක්ෂ්මී පුෂ්පලතා ගුරු මෑණියන්ටත් භක්තිකා ගුරු මෑණියන්ටත් TA තරුෂි ඉමාෂා ගුරු මෑණියන්ටත් ශ්‍රී ගංගාධික දහම් පාසල නියෝජනය කරමින් සූර්යකට හා සූර්යකට මා ආරාධනා කර සිටිනවා.
පොල්තල් පාන් සිරු දැල්වීමට අප හා එක් වූ ඔබ සැමට ස්තුතියි. ගරු ස්වාමීන් වහන්සේගෙන්ද ඇතුළුමඩුල්ලේගේ මෑණිවරුන්ගෙන්ද පීවරුන්ගෙන්ද මාදායවර සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. මගේ කිරෙන් හා හිරුගේ රශ්මිය ලොව ජීවය ලැබෙන බව අපි අහලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ඉදිරියට යන්නේ ගුරුවරයාගේ ආදරය හා දැනුම නිසායි. ඉතින් ඔක්තෝබර් 6 වෙනිදාදී තිබෙන ලෝක ගුරු දිනය නිමිති කරගෙන අද මේ සූදානම් කර දෙන පුණ්‍ය උත්සවයේ මට එදිලා තියෙන්නේ පිළිගැනීමේ කතාව සිදු කරන්න. තමා පසුකර බොහෝ උසස් තැන්වල ඉතා මහා ඉහළින් වැදෙන සිය බෝල බාලයන් දෙස බලා සිනාමසුමුමනින් බලන්නේ වෙන ඒ අපේ මේ ගුරු දෙවිවරු. ඉතින් මේ මාස්තාවට සැපමෙනි අප ප්‍රධාන ආචාර්ය ගරු අපේ ස්වාමීන් වහන්සේ ගරු හිඟුරේ කමලසිරි ස්වාමීන් වහන්සේව මම පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. තම බෝල බාලයෙන් සුපිරිවාහන වලින් තම පසුකර යන විට ඒ දෙස සතුටින් සිනාමසුමුනින් බලා තම සුපුරුදු පාරමිතින් යන අපගේ ආදරණීය ඇතුළුතුමන් උපපදානාචාර්ය සන්දේ පුෂ්ප කුමාර ගුරු පියාණන්ද මම මේ අවස්ථාවට ආදර ගෞරවයෙන් පිළිගනු ලබනවා. තවද නිති යෝදන් දෙමින් අප යහමගේ වන ගයන් ගුරු පියාණන්ද මට මේ කටයුතු සාර්ථක කර ගැනීමට මට ශක්තිය ලබා දුන් දුලන් ගුරු පියාණන්ද මම ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම සියලු දෙනාටම දැනුම ආදරය බෙදා දෙන ගුරු මෑණිවරුන් වන සෝමා වීරකෝන් ගුරු මෑණියන්, කමලා දීගියනගේ ගුරු මෑණියන්, ලක්ෂ්මී ගුරු මෑණියන්, අමිතා පත්මිනී ගුරු මෑණියන්, ස්වර්ණලතා ගුරු මෑණියන්, අරුණි ජයතිස්ස ගුරු මෑණියන්, විසිකා මල්ලිකා ගුරු මෑණියන්, අචලා භක්තිකා ගුරු මෑණියන්, කරුසින් මායා මාසා ගුරු මෑණියන් යන මේ සියලු දෙනා මම මේ අවස්ථාවට ආදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් මේ පුංචි උත්සවයට සමගනි මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ද මම දයාබරයෙන් පිළිගන්න අතර මම නියද වෙනවා. ස්තුතියි. ස්තුතියි සමගට. මීළඟට උත්සව සභාව වර්ණවත් කරමින් අලංකාර නර්තනාංගයකින් ඔබ සමග පිනවීමට මාගේ මේ ආරාධනය යසනීය සාරා සෝරේටයි.
සෝනිය පුතේ. විසුණුවන්තේ නිමත සිග්මාවතේ දුෂ්කරකියා හරයන්නද නදී එදාමෙන් අද මෙන් හෙට ඉදිරියට නාන සවියක් වල ගංගාදිරි ගුරු මෞපියනි රජදේවා කතා කරන. ඉතින් අපි දැන් සෝදානම් වෙන්නේ අපේ ආදරණීය ගුරු දෙමව්පියන් අගයන්නටයි. ඒ සඳහා මා කේ සම්නේ පුෂ්පකුමාර ගුරු පියාණන්ට අපේ පාසලේ ස්වාමීන් වහන්සේට WA ගයන් කොමන්ද ගුරු පියාණන්ට B ගුරාන් සම්බුදු ගුරු පියාණන්ට WA සෝමාවති ගුරු මෑණියන්ට U ස්වර්ණලතා ගුරු මෑණියන්ට කමලා ගේකියනේ ගුරු මෑණියන්ට WA අමිතා පද්මිනී ගුරු මෑණියන්ට MA ශ්‍රේසිකා මාලිකා රජ ගුරු මෑණියන්ට PV අරුණිත් ජයතිස්ස ගුරු මෑණියන්ට R ලක්ෂ්මී පුෂ්පලතා ගුරු මෑණියන්ට අචලා භක්තිගා ගුරු මෑණියන්ට TA හරුෂි ඉමාෂා ගුරු මෑණියන්ට මා වේදිකාවට ආරාධනා කර සිටිනවා.
ඉස්පන්නිල් ඔබ සැමට මීනකට උත්තර සභාව වර්ණවත් කරමින් අලංකාර නර්තනාංගයෙන් ඔබ සැම පිනවීමට මාගේ මේ ආරාධනය අප දහම් පාසලේ දිනුදී විහාරසා සෙවණියටයි.
ඉවරද ප්‍රධානියක් තාත්තවන දරුවගේ අධ්‍යාපනය, පෝෂණය, ආරක්ෂාව, විවේකය හා විනෝදය ආදී මේ හැම දෙයක්ම කරලා අවශ්‍ය කටයුතු කරන්නේ අම්මා. ඒ හැම දෙයකම නගින් ඉන්නේ අම්මා. ඉතින් දහම් පාසලේ පවුලක් ලෙසගත් විට එහි අම්මා ලෙස සියලු බර කටයුතු කටයුතු කරන සතුටෙදී ජයග්‍රහණයේදී අප අගය කරමින් සතුට වෙන්නේ වැරැද්දක් තුටුවිට ආදරයෙන් පෙන්වා දෙමින් අප නිවැරදි කරන්න නිරන්තරයෙන් මිනිසුන් මහන්සි වෙන අපේ දහම් පාසලේ උපප්‍රධාන ආචාර්ය සංජය පුෂ්ප කුමාරගේ පියාණන්ට මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරන්න සිටිනවා ගුරු කතා පවත්වන ලෙසට. වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි අදුරුමඩුල්ලේ ගුරු සහෝදර සහෝදරියනි ආදරණීය පුතේ ඇත්තටම වසර ගණනාවක් ගුරුවරයෙක් විදියට කටයුතු කළා මම දහම් පාසල් පුදිනේට එන්නේ හරිම ආසාවෙන් මොකද ඒක හැමදාම මට විශේෂයි පාසලේ ගුරු දිනීමට වඩා අවංකව විනාන දහම් පාසල් ගුරු දිනීමට විශේෂයි මොකද ඒ තරමටම මම මේකට කැමතියි. අද අපි සාමාන්‍යයෙන් මේ ගුරු දිනය සහ ළමා දිනය කියන කාරණා දෙක. දරුවෙක් විදියට මම හිතන්නේ අපුංචි කාලේ නම් අපිට ළමා දිනයක් කියලා විශේෂයක් තිබුණේ නැහැ. නමුත් දැන් ඔයාලට විශේෂයෙන්ම ළමා දිනය කියලා එකක් තියෙනවා. මම දකින විදිහට ඒකේ අර්ථය ඔබ හිතනවා වඩා වෙනස්. මම හිතනවා ඒකේ වෙන එක හොඳයි කියලා. ඔයාලා තියෙන කවියක් පින්වද පුතුන් සියයක් ලැබුවත් නිසරු මුදලෙන දෙලෙන් යුතු පුතුමය ඉතාකරු. නමාදිනී ගැන මොහොතක් කියන්න කතා කරන්න මගේ කවියෙන් මුල නැන දෙලෙන් යුතු පුතුමය කියන කාරණේ ගන්න හිතුවා. මොකද ඔක පද දෙක මාරු කරන්නත් පුළුවන් පුතේ. ගුණ නැන දෙලෙන් නෙමෙයි නැන ගුණ දෙලෙන් කියලා දාන්නත් පුළුවන්. හැබැයි සමාජයේ බලාපොරොත්තු වෙන්නේ ඔබේ ගුණ නැන දෙලෙන් ඒ කියන්නේ නැනේ ලබන්න ඉස්සෙල්ලා දරුවා තුළ ගුණේ තියෙන්න ඕනි. මම හිතන්නේ මේ දහම් පාසලට එන දරුවෝ අතර ඔබ ඒ අතින් සුවිශේෂයි. මොකද හදවතින්මයි ඔබ මේ ගුරු දිනයේ සෝදානම් කරන්නේ. ඒක ඔබේ ළමා දිනයේද ඔබ තුළ තිබිය යුතු සුවිශේෂී ලක්ෂණයක් විදිහට මම දකිනවා. ගුණයක් නැති නැණයක් ඇති දරුවෝ අම තමයි දෙමෝපියෝ වයසට යනකොට මහලු නිවාසවල කාලය ගත කරන්න වෙන්නේ. ගුණයක් ඇතිව දෙමෝපියෝ දරුවෝ ලැබුවොත් කවදාවත් දෙමෝපියන්ට වයසට යනකොට මහලු නිවාසවල කාලය ගත කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ආදරණීය පුතේ ඔබ තුළ තියෙනා වූ ගුණය තව තවත් පෝෂණය කරගන්න ළමා දිනේ දවසේ ඔබ උදා ගන්න ඕනේ. ඔක ළමා දිනේ විතරක් නෙමෙයි පුතේ. ඔක ලෝක වැඩි හිටි දිනයක් වෙනවා. ලෝක වැඩි හිටි දිනයක් වෙනවා. ඒක නිසා අපි ඒ දවසේ ළමා දිනේ හා වැඩි හිටි දිනේ විදිහට සැලකනවා. ඊළඟට ඔක්තෝබර් 6ට එදිනවා ලෝක ගුරු දිනය.
අපේ දහම් පාසලේ නිවාඩු නිසා අපි අද ලෝක කුඩු දිනේ සමරනවා. මම හිතන්නේ හරිම සංවිධානාත්මක උත්සවයේ සූදානම් කරලා තියෙනවා. ඔබ මේ ලබන්නා වූ පන්නරය ඔබේ ජීවිතයට මේක අතිශය වැදගත් වෙනවා. අපි අත්දැකීම් ගත්තේ දහම් පාසලෙන්. අපිට පාසල් වලට වඩා දහම් පාසලෙන් තමයි අවස්ථාව තිබුණේ. ඔබටත් අවස්ථාව ඒක නිසා දහම් පාසල තුලින් තමයි සකසා ගැනීමේ හැකියාව තියෙන්නේ. මං කාලේ ගන්නේ බොහෝ වෙලාවට මොකද අපි ලෝක ළමා දිනයේ ගුරු දිනයේ කියන දෙකම සමරන නිසා මේ උත්සවයේ සංවිධානය කිරීම පිළිබඳව මම මගේ සතුට අපේ මනලෙන් සතුට ඔබ වෙනුවෙන් ප්‍රකාශ කරමින් නිහඬ වෙනවා. ඔබට සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ස්තුතියි මුල්පැරේ. මීළඟට තවත් අලංකාර නර්තනාංගයකින් ඔබ සැම පිනදෙන්නට ඔබ සැම පිනවමින් උත්සව සභාව වඩුවම් කිරීමට මාගේ මේ ආරාධනය අප දහම් පාසලේ සෝරියන් පිරිසකටයි. ජීවිතයේ ආයුතු හරිම මඟ හරි අපූර්වව අපිට කියා දෙන පාර කියන තාක්කව ඔය ගුරුවරු නේද? අප පන්සලේ වැඩමවගාල ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රී ගංගාතිලක දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය සංජය පුෂ්ප කුමාර ගොඩියාණන්ගෙන් සියලුම ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන් දානවල සහෝදර සහෝදරියන්ගෙන් දවසක් ඉතින් අපේ දහම් පාසලේ අද ගුරු දිනය
මුලින්ම කිව්වා වගේ ගුරු භූමිකාව හරිම වටිනා කියලා. ඒ වගේම නිහඬ සේවය. ඒක එක්තරා කඩකිරීමක් සහ ගරු කළ යුතුම නැකිනවා. මොකද ගුරුවරු වෙන්න හැමෝටම බෑ. ඉවසීම කියන දේ ගුරුවරයෙක්ට උපරිමයෙන්ම පිළිගන්නවා. මොකද ලෝකයේ බිලි වෙන්නේ වුණා. අපි අතින් ගුරුවරුන්ට ඉදිරි වී වෙනවා. ඒකේ ගුරුවරු කවදාවත් අපේ කතාවේ දෘෂ්ටි වෙන්නේ. වේදනාව මිනිස්සු වෙනස් කරනවා. හදවත් තුවාලනාම මිනිස්සු වෙනස් කරනවා. ඔය ගැත්ත. ඒ වීරයෝම ගුරුවරු ළමයිගේ ජීවිතේදී කවදාවත් විසලා ගත්තේ නැහැ. දුෂ්ටය වුණේ හැමදාම අපි හිනාවකම තියෙනවා. ඉතින් මේ උතුම් සේවයට ගෞරව කරන්න අද දහම් පාසල් ආපුවාල හැමෝටම ගොඩාක් ඒ වගේම මේ ගුරුදින සැපයම සාර්ථක කරගන්න උදව්පකාර වුණු සියලු වැඩිමහල් නංගිලා මල්ලාටත් මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියලු ගුරු බෞද්ධන්ට මම මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරන අතර මගේ ස්තුති කතාව මෙයින්ම කරනවා. ඔබ සරට සුබ දවසක්. ස්තුතියි. ස්තුතියි සෝරියනවද සෑම දෙයකටම ආරම්භයක් සේන අවසානයක් ඇත. එසේනම් උත්සව සභාවේ වැඩ කටයුතු නිමා කරමින්